She wrote the maths paper on a whim. හරි. මේක දැනගන්න ඕන දෙයක්. බලන්න තේරුම මොකක්ද කියලා. She wrote the maths paper on a whim. හරි අපි නිකන් බලමු තේරුම. මොකද්ද මේ තියෙන්නේ? ඇය wrote කියන්නේ මොකද්ද? wrote කියන්නේ ලිව්වා. හරි. ඒ කියන්නේ V2 අතීත ක්‍රියාව තමයි තියෙන්නේ. හරි. ඒ කියන්නේ මේක අතීත කාල වාක්‍යයක්. She wrote the maths paper. ඇයි ගණන් පේපරේ ලිව්වා. හරි. ඕක තේරෙනවනේ මේ වාක්‍යය තේරෙනවා. simple past tense ඉගෙන ගත්ත නිසා ඒක අවුලක් නැහැ. මොකද්ද මේ on a whim කියලා තියෙන්නේ? මෙන්න මේක තමයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ. මේක තමයි ඉගෙන ගන්න ඕනේ කෑල්ල. on a whim. whim කෑල්ලක් උඩ ඉඳගෙන ඇයි ගණන් පේපරේ ලිව්වා. වැරදිද? එහෙමනේ තියෙන්නේ මේ on a whim. She wrote the maths paper on a whim. ඇයි whim කෑල්ලක් උඩ ඉඳගෙන ගණන් පේපරේ ලිව්වා. එහෙම හිතන්නත් පුළුවන්ද? එහෙම හිතන්න පුළුවන්. හැබැයි කුස්සිය නිතර ඉන්න ළමයෙක් නම් අම්මට වළං හොදන්න උදව් කරන ළමයෙක් නම් දන්නවා whim කියලා ලියන්නේ මෙහෙම. හරි වළං හොදන්න ගන්න ඔයගොල්ලෝ. ඒක බ්‍රෑන්ඩ් එකක් තියෙන දන්නවනේ whim. whim එක රැඩ් එකක් ගැහුවා වගේනේ. හරි. දැන් ඒ whim කියලා ඒ whimුයි මේ whimුයි දෙකක්. අකුරුත් වෙනස් සම්පූර්ණ ඒක කතා දෙකක්. එතන මොකද්ද මේ whim කියලා කියන්නේ? right අපි බලමු. on a whim. මේකේ අදහස තමයි ඕනවට එපාවට. උඩින් පල්ලේ. කිසි සැලසුමක් නැතුව කියන අදහස. තේරුම් කිහිපයක් තියෙන එකම අදහස තමයි තියෙන්නේ. අර විදි කීපයකින් අපිට කියන්න පුළුවන් එකම අදහස තමයි තියෙන්නේ. කිසියම් ඒ කියන්නේ කිසිම සැලසුමක් නැතුව අර ආවට ගියාට හදිස්සියෙන් උඩින් පල්ලෙන් කියන අදහස මේ on a whim කියන එක ඇතුලේ තියෙනවා. හරි. දැන් මේ වාක්‍යෙට මාර තේරුමක් එනවනේ. She wrote the maths paper on a whim. ඇයි ගණන් පේපරේ ලිව්වා. ලිව්වේ කොහොමද? උඩින් පල්ලෙන් ආවට ගියාට ඕනවට එපාවට තමයි ඒ ගණන් පේපරේ ලිව්වේ. She wrote the maths paper on a whim. ඒ ගණන් පේපරේ ලිව්වේ ඕනවට එපාවට. ඉතින් ලකුණු නෑ. right. ඕනම ක්‍රියාවක් ඕනවට එපාවට උඩින් පල්ලෙන් හදිස්සියේ කිසි සැලසුමක් නැතුව කරා කියන අදහස ගන්න අපිට මේ on a whim කියන එක පාවිච්චි කරන්න පුළුවන්. right. ගෙදර කුස්සියේ whim කෑල්ල දකින්න ගානේ මේක මතක් වෙන්න ඕනේ. right. අපි තව උදාහරණ ටිකක් කතා කරමු. සරල ඒවා. එයා මේක කරේ උඩින් පල්ලේ. හිතන්න බලන්න එයා මේක කරේ උඩින් පල්ලේ. එයා අපිට he කියන්නත් පුළුවන් she කියලා ගන්නත් පුළුවන්. මම he ගන්නම්කෝ. he එයා මේක කරේ. කරේ අතීත කාලේ ඉන්නේ තියෙන්නේ. කරනවා do කරා වෙනකොට did. He did this. එයා මේක කරේ කොහොමද? on a whim. එයා මේක කරේ උඩින් පල්ලේ. ඕනවට එපාවට තමයි යා මේක කරේ. right. තව අපිට කියන්න පුළුවන්. දැන් අවුරුදුත් ළඟ එනවනේ. ඔන්න මෙහෙම මම කියන්නම්කෝ. She selected this dress on a whim. හරි. ඒ කියන්නේ ඇය මේ ඇඳුම තේරුවේ උඩින් පල්ලේ. ඇය මේ ඇඳුම තේරුවේ උඩින් පල්ලේ. දැන් මෙතන පොඩි වැරද්දක් තියෙනවා. දැන් කවදාවත් වෙන්නේ නැති වැඩන්නේ. ගෑනු කෙනෙක් ඇඳුමක් තෝරන්නේ කවදාවත් උඩින් පල්ලෙන්නේ. හරි. එතෙන්ද කොහොමත් ඕක වෙන්න ඕනේ he. right. ඕක අපි he කරමු. ඔන්න පිරිමි කෙනෙක් නම් ඇඳුමක් උඩින් පල්ලෙන් තේරුවා කියන්න පුළුවන්. හරි. he selected this dress on a whim. right. ඔන්න ඔහම කියන්න පුළුවන්. හරි. ඉතින් දැන් අපි එදිනදා ජීවිතයේදී ওই වගේ දේවල් කියන්න වෙන තැන් වලට මේ ඉංග්‍රීසි ෆ්‍රේස් එක දාලා ලස්සන වාක්‍යයක් හදාන්න ඕනේ. එතකොට මේක අපිට හොඳට